ආයෙත් දන්නවා සුපිරිලේ පැනල් එකක් ඉතින් අදගෙන ආවේ. පැනල් එක නෙමෙයි මට කියන්න දෙයක් අමතක වුණා. ඉතින් guys මේක තමයි මගේ පළවෙනි YouTube channel එක සහ මගේ first video තමයි ඉතින් ආයේ මේක. මට ඉතින් ඔයාලා subscribe කරලා like එකක් කරලා share එකක් දාලා support එක දීපල්ලා බලලා මම උන්නේ. ඉතින් guys මං Android තමයි මේ panel එක හොඳටම වැඩ කරන්නේ. Android panel එකක් ගෙනාවේ. මේ තියෙන මගේ account එක කලින් වල 60 එකක් තිබ්බ එක නැති වුණා. මට කට්ටිය රික්වෙස්ට් දාන්න ID එක 13යි 40යි 26යි 37යි 850 මට රික්වෙස්ට් දාන්න කිසි ප්‍රශ්නයක් නෑ අපි සෙට් මේ තියෙන මයි ගිල්ඩ් එක මේකේ ලීඩර්ස් නා ප්‍රින්ස් කෙනෙක් ඔබන්නේ මට දැන් උඹට ඕක වැඩක් නෑ දැන් උඹට ඔබලා හොන්න දැන් පැනල් දැන් අපි යම් පැනල් එක බලන්න ඔයාලා guys මේ වීඩියෝ යන්න ඕනේ කෙලින්ම Play Store එකට ඊට පස්සේ ඔයාලා Play Store එකට ගිහිල්ලා search කරන්න ඕනේ Play Store දැන් ඉතින් මං ආවා ඔයාලා ඉතින් search කරන්න macro කියලා මම මේ ගන්න ඉතින් macrodroid කියන එක ඔබන්න දැස්සේ ඒකේ නා මේ වගේ ඇප් එකක් මේක ඉතින් ගහලා මේක දාන් ඉන්න උන් දන්නවා වදින වැදිල්ල. ඉතින් දැන් මම මේක ඉන්ස්ටෝල් කරගන්නවා. අපි මේක ඉන්ස්ටෝල් කරලා හම්බෙමුනේ. ඕන් guys මේ panel එක ඔන් වුණා. panel එක ඔන් වෙලා ආවා. මේක නම් ඊට ඔෆ් කරන් ඵලයලා නැත්තම් ඇඩ් යන බං එපා වෙනවා. දැන් ඉතින් ඕපන් තියලා මම මේ ඇප් එක ගැම්මට යනවා. ඔයාලගෙත් ඔයාලගේ පැනල් නම් මොකද වෙන්න මෙතන පැනල් ඔබට වදිනවා ඔබලා ෆෝන් එකට වගේ වදිනවා මෙතන තියෙන ඊතලයක් වැදෙන ඒ ඊතලේ ටච් එකකට මෙතන ලොක් ස්ක්‍රීන් එක allow දෙන්න ඊට පස්සේ මෙතන එන macro එක මෙනු එක වෙනවා ඊට මේකෙන් බෑක් වෙලා ඊට පස්සේ තියෙන add macro කියලා මේ මෙතන එකක් තියෙනවා add macro කියලා ඉන්ට මංගල පිට බයින්න මේක ඔයාලා ඔබන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ පැනල් එක. yes මම ඕක කරනවා. යට තියෙන action කියලා. ඒ කියන්නේ මෙන්න මේක action කියන එක. ඕක ගිහිල්ලා ඔතන පැත්තේ තියෙන plus icon එක action එකේ තියෙන plus icon එක. plus icon එක බලලා okay දෙන්න. ඊට පස්සේ ආය plus icon එක ඔබන්න. plus යට ගියාම තියෙනවා device settings කියලා. yes device setting එක කියන්නේ මෙන්න මේක යන්න ඊට පස්සේ තියෙනවා බදලා තියෙනවා මේ confirm quick title කියලා ඔහොම ඕක තියෙනවා. ඇසේ ඕකටත් යන්න ඊට ඒකට ගිහිල්ලා මේ යට තියෙනවා confirm quick setting title කියලා මේ යට මෙන්න මේකට යන්න ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඊට පස්සේ මෙතන තියෙනවා macro එක මුලින්ම ගහන්න ඕනේ macrodroid කියලා මේක නම macro නම් මතක නෑ මම මේති macrodroid කියලා ගහන්න ඕනේ ඊට පස්සේ වෙන්නේ guys මට ඉස්සර පොඩ්ඩක් වචන වැරදුනා දැන් මීට උනේ ගහන්න ඕනේ macro කියලා macro කියලා ගහලා subtitle කියලා තියෙනවා ඒක වල තියෙනුනේ x ඊට පස්සේ පැත්තේ තියෙන setting icon එක ඒකෙන් වට මම ගිහිල්ලා කැමති රූපයක් දාන්න පුළුවන් මම අද රූපයක් දාන්නම් මේ රබ්බෝල ඉන්නේ ඔය වරින්යකෝ ඉක්මනට ඕවන්නේ මෙයා ඔයාලට කැමති වෙන ඩිසයින් එකක් තියෙයි මෙතන ඕනට දාන්න පුළුවන් මම දැන් ඕක දානවා ඊට පස්සේ මෙතන disable කියලා ටික් ඇති ටික් එක ඔන් කරලා යට තියෙන ප්ලස් එක ඒක ඔබන්න ඊට පස්සේ allow දෙන්න ඊට පස්සේ දෙවෙනි එකට වල දාන්න ඕනේ අර අපි දෙන්න බලන්නකෝ ඔයාලා දෙවෙනි එකට දාන්න ඕනේ මේ ඊට පස්සේ වෙනස් අපි දෙවෙනි ෆයිනල් එකට ගිහලා දෙවෙනි එක ගහන්න ඕනේ auto aim කියලා auto aim කියලා ඊට පස්සේ ඔයාලා ආයෙත් මෙතනින් setting එක ලබලා
ඔයාලා කැමති නම් මේ ගෲප් එකේ ඩිසයින් එකක් දාන්නවා මේ ආතලේ දාන්න ඩිසයින් මේ ඒක ඩිසයින් ඕනෙත් නෑ අනේ මම ඩිසයින් එකක් කින්නෙත් නෑ බා උන්ව තියෙන ලබ් බද්දෙන් ඊට ආයේ ඩිසේබල් කියන එක එනේබල් කරලා යට තියෙන ප්ලස් එකක් උනා ඔබලා allow දෙන්න ඊයස්සේ තියෙන්නේ UMP 2x auto කියලා UMP ස්පේස් එක තියලා 2x ඊස්සේ ස්පේස් එක තියලා AUTO කියලා ගහන්න එච්චරයි ඊට පස්සේ ආයි disable enable දෙනවා ඊට පස්සේ plus icon දෙනවා allow කරනවා ඊට පස්සේ ඉතින් ඔච්චරයි මේක හදාන්න තියෙන්නේ එහෙනම් අපි දැන් ගේම් එකේ පොඩි ටෙස්ට් එකක් දාලා බලමු යන් ගේම් එකට ඉතින් guys ඔයාලා මේ පැනල් එක ඔන් කරන් තියෙන්නේ ඔයාලගේ මේ ඩීටේල් ඔන් කරන මෙනු එකකින් ඔයාලා ඔන් කරන්න තියෙන්නේ අපි දැන් යන්කෝ මම ගේම් එකට අපි යමු ඉතින් guys මම ආයෙත් ආවා ගේම් එකට ආවා අපි යන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට එනවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා යද්දි නිකන් ඉන්නේ ඉතින් පැනල් එක ඔන් කරලා අපිම මැක්‍රෝ දෙනවා ඔටෝ එම් දෙනවා UMP 2x ඔටෝ දෙනවා එච්චරයි ඔයාලා ඉන්නේ මම සෙන්සිටිව් හැමිල්ලයි මගේ ෆෝන් එක නම් ඕන XYP එකක් සෙන්සිටිව් මම ඔයාලට දෙන්නම් මේ ටික ඔයාලට දෙන මට්ටම් ගායි සාමාන්‍ය මට්ටමට බැලෙනවා මම මේ පැනල් යූස් නෑ මේ ඔයාලා පින්න දෙවල් එක පැනල් එක කපනවා ගත්තට මේවා දන් කරන්නේ නෑනේ බා ඒක කියව නැති වෙන පැනල් දන් ගැහුවා පැනල් තිබ්බොත් ඒක හක් කරලා ගහපන් උඹලාට මේ වැදින්නේම නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ පැනල් එකක් ගහපන් පැනල් එකක් ගහන්න පොඩි ලල්ලයක් තියෙනවා දෙකී ෂොටිය දෙසිරුයි තමයි මට ගයිස් සාන පැනල් එක දෙන්න දෙසිරුයි දෙකී ෂොටි විතරයි දෙන්නේ බිහන් කොච්චර හොල්ලන්න අරේ BMP එක ගත්තේ Oh my god වදින ගයිස් මම ගයිස් මේ දැන්නේ ඕන් ගැට්ටු කරත් ඒකයි මේ තාම ට්‍රැක් කරන්නේ මම පැනල් එක පුරා ට්‍රැක් කරන්නේ ඒකයි මේ දැන්නේ මම පස් වීඩියෝ එකට එන්න කලින් මේක හදන් තිබ්බනම් ඔයාලා එක්කම වදින බොළු විදියට වදින්නේ අයියෝ වදිනවා සුපිරියට ඉතින් අපි පොඩ්ඩක් දැක්දා බලමු මොකද්ද මම ලැග් එකක් ගියා යන්නේ වදින්නේ නැහැ guys මේ වැඩි වදින්නේ මම කිව්වා මට පැනල් එක දැම්මට පැනල් එක දැම්ම හරි කියන්නේ මට අම්මට වැදෙනවා අම්බෝ වැදෙනවා බා බොළු විදියට වැදෙන්නේ කොහොමද ඔය වදියම් මම පොඩ්ඩ ආසාවට වගේ අම්මලා වදිනවා අම්බෝ වදියා කොහොමද guys ඉතින් මේක වල හරියොත් නම් ටොප් බොඩු ඈ අය එනිමින් ගොළුනේ ඕනේ දෙයක් පන්න ගෙදි නැතුව දුවන්න තමයි ගහන්නේ නෑ මේ guys ඔයාලට හරියොත් නම් අයින් දුවන්න ගහන්න එක දුස්සා බෑගස් ඉංග්‍රීසි තුල iOS ගහන්න iOS channel එකක් මේ නෑ ඒ කියන්නේ මේක iOS වල සම්ම හරියන්නේ මම දාන්න Android තමයි මේක හරියන්නේ Android මම sensitivity පෙන්වන්න sensitive general එක 200 red dot එක 88 2 scope 140 4 scope 122 sniper scope 133 free cam button එක 154 fire button එක guys 68 67 67 66 80 දාලා ගහන්න එහෙනම් අදට මම යනවා අය පැනල් එක තේරෙන්නේ නැත්නම් මට දාන්න මෙහෙජ්ජා මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට පැනල් එක ගන්න සාධාරණ කියලා දෙන්න බයින් සාමාන්‍ය මම පැනල් දාගත්තේ වලින් දාලා තියාගත්තා මට ඔයාලට ගහනවා ඔයාලට මම දවස් 7 මම ඔයාලට මයි හොඳ මේවල ගන්න ඕනේ එකේ මම තාවන වීඩියෝ අප්ලෝඩ් කරන්නේ හැමදාම සමහරවල් වීඩියෝ අප්ලෝඩ් කරලා ඔක්කොම කරන්නේ මේ දවසක් නෑ මම පොය වැඩ කරලා තියෙනවා ඉතින් කරන්න දෙයක් නෑ දෙනවා ෂේප් එක දෙනවා මේ දැන් එහෙනම් මම යනවා ගුඩ් බයි ටටා අපි එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකොට අපි ගියා